ආ සුගන්ධික උදේම නාලා වගේ. ඔව් අයියා මේ දවස් වල රස්නේ උදේම නාගත්තා. ආ කවන්නේ. කොහොමද ඉතින් සතියේ දවසක් වගේ නාන්නේ? අනේ අයියේ මේ කැත විහිළු කරන්න එපා හරි. හරි නෑ. ඉතල යන්නේ. මාත් ඒ පැත්තට යන්න දාගෙන යන්න. අප්පෝ මාව තියාගෙන ඔයා කොහෙ පදින්නද ඕක? ඕකනේ ඉතින්. ආන්නත් කතාවක් තියෙනවා. හිත නැත්තම් පත කුඩාද කියලා. හිතෙන් නෙවෙයිනේ බයිසිකල් පදින්නේ අයියා. කඩ තිබ්බ පළියට ඕවා කරන්න බැරි වෙයි. ඒ නිසා ඕන නෑ. එහෙම කියන්න එපා ඉතින්. මම මේ ගෑවට මරු බඩුවක් කරන් තියෙන්නේ. ගෙදර තියලා ආවේ මේ ළඟකට යන හින්දා. ආයෙ කොහෙන් හරි දැක්කොත් මම හෝන් එකක් ගාගෙන යන්නම්කෝ. වව්! ඔයා බයික් එකක් ගත්තද? මරුනේ. මොකද්ද වර්ගේ? නෑ මං හෝන් එකක් ගත්තා. අප්පෝ ඔයාගේ විහිළු. ඕකනේ ඉතින්. පොඩි විලොත් කරලා තවුල් වෙනවනේ. ඒක නෙවෙයි. දැන් නාලා කොහෙද යන්නේ? නානාගේ තේ කඩේට යන්නේ. මත් ඒ කඩේට යන්නේ තේ එකක් බොන්න. කයියක් දාගෙන පයින් යමු. හා යමුකෝ. අඩේ අප්පා අපේ ඉරෝවල් එනවා මේ. අද කෙල්ලෙකුත් එක්ක මොකද මැදරවද්ද මෙයා. පිස්සුද නාලා? අද උදේ මාව තේ එකක් බීලා යන්න දන්නේ නැද්ද? ඒක මල්ලි නම් හැමදාම hina වෙලා තමයි ඉන්නවා. ඒ වුණාට නංගී අද මොකද තන තෝෂේ වගේ. මොකක්? බලන්නකො තම්සලත් එක කඩවල වලට ආවම අහන්න වෙන කතා. සුගන්ධික. මොනවද ඔය? මොකද්ද ඒ කරපු කුප්ප වැඩේ? ඒක මොකද මල්ලි වෙලා තියෙනවා. ඒක මං තන තෝෂේ වගේ කියලානේ කිව්වේ. තන් නෙමෙයි බං සං තන් දෝසින් වගේ කියලා කිව්වේ.